මචන් දැකලා තියෙනවද කකුලුව සෙට් එකක් බාල්දියකට දැම්මට පස්සේ එක කකුලුවෙක් මේකෙන් බේරෙන්න උඩට එන්න try කරද්දි මොකද වෙන්නේ කියලා. අනිත් කකුලුව සේරෝම එකතු වෙලා කරන්නේ අරුව පහලට ඇදලා දාන එක. මේකට කියන්නේ ක්‍රැබ් මෙන්ටැලිටි එක නැත්නම් කකුලු මානසිකත්වය කියලා. අද අපි කතා කරන්නේ ලංකාවේ අපේ මිනිස්සුන්ව දියුණු වෙන්න නොදී පල්ලෙහාට ඇදලා දාන මේ සමාජ රෝගය ගැන. මතක තියාගන්න. ඔයා මචං මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අඳුනගත්තේ නැත්නම් ඔයාටත් වෙන්නේ තෙත බරිත රතිඤ්ඤ කරලක් වගේ ඉන්න. ඒ කියන්නේ පෙනුම තියනවා. හැබැයි ඔයාගෙන් කිසිම වැඩක් නැහැ. කවුරු හරි අලුත් දෙයක් කරන්න හදනකොට ඕක වෙන්නේ නැහැ. ඕක පිස්සුවක්. ඔන්න ඔහොම කියලා උදව් කරනවා වෙනුවට කකුලෙන් අදින මිනිස්සු තමයි මේ රෝගයේ රෝගවාහකයෝ වෙන්නේ. පළවෙනි රහස තමයි ඔයාගේ දේවල් ගැන ප්ලෑන්ස් ගැන කට්ටියට කියන්න යන්න එපා. ඔයාගේ ප්ලෑන් එක දැනගත්තට පස්සේ තමයි අර කකුලුව ටික ඔයාගේ කකුලෙන් අදින්න පටන් ගන්නෙ. කට ඇරලා සත කරනවට වඩා ඔයාගේ වැඩවලින් ලෝකයාට උත්තර දෙන්න. නැත්නම් ඔයාව පත්තු කරන්න කලින්ම මුන් වතුර හලලා තෙත රතිඤ්ඤ කරලක් කරයි ඔයාව. දෙවෙනි පියවර තමයි environment change. ඔයා දැන් ඉන්නේ කකුලුව ඉන්න බාල්දියක නම් ඔයාගේ එන්වයරන්මන්ට් එක චේන්ජ් කරන්න වෙනවා. ඔයාට සිද්ධ වෙනවා ඔයාව උඩට ඔසවගෙන යන උකුස්සොත් එක පියාඹන්න. උකුස්සෝ කවදාවත් බාල්දිය ඇස්සේ රණ්ඩු වෙන්නේ නැහැ. උන් ඉන්නේ පියාසර කරන්නේ අහසේ. ඔයාගේ සර්කල් එක වෙනස් කරන එක තමයි දියුණුවේ රහස. කකුලුවන්ගේ ඊළඟ උපක්‍රමය තමයි මඩ ගැසීම. ඔයා ටිකෙන් ටික දියුණු වෙනකොට ඔයාගේ අතීතය හරවුස්සලා ඔයාට මඩ ගහන්න පටන් ගනි. ඔයා සැලෙන්නේ නෑ එතනදී. මචං සමහරුන්ගේ කටවල් හරියට කුණු කාණු වගේ. කාණුවක් ළඟින් යනකොට අපි නහය වහගෙන යනවා මිසක් කාණුවත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නෑනේ. ඔයත් අන්න ඒ වගේ කකුලුව ඔයාට කතා කියනකොට බනිනකොට අවමන් කරනකොට නහය වහගෙන ඔයාගේ ගමන ඉස්සරහට යන්න. ඒක තමයි එයාලට දෙන්න පුළුවන් හොඳම දඬුවම සාර්ථකත්වය. මෙන්ටල් ෆිල්ටරින් පාවිච්චි කරන්න. වැඩකට නැති කතා පෙන්නේරයකින් හලලා දාලා වැදගත් දේ විතරක් ඔලුවට ගන්න. හතරවෙනි රහස තමයි අයිසොලේෂන් වලට බය නොවීම. කකුලුවෝ ඔයා ගමනක් යනකොට ඔයාව කොන් කරයි. හැබැයි මතක තියාගන්න සිංහයෝ ඉන්නේ තනියම. බැටළුවෝ තමයි රංචු පිටින් ඉන්නේ. කොන් වෙනවා කියන්නේ ඔයා රංචුවෙන් මිදිලා නායකයෙක් වෙන්න යනවා කියන එකයි. පස්වෙනි පියවර දැන් ඔයා ඔයාගේ වටිනාකම අඳුනගන්න. කකුලුවෝ ඔයාගේ කකුලෙන් අදින්නේ උන්ට වඩා ඔයාගේ වටිනාකම වැඩි නිසා. තෙතම තෙත රතිඤ්ඤ කරලක් නොවී මුළු ලෝකෙම හෙල්ලෙන විදිහට පත්තු වෙන රතිඤ්ඤ වැලක් වෙන්න දැන් ඔයා හිතට ගන්න ඕනේ. දැන් වෙනස් වෙන්න ළමයෝ. අඳුරගන්න වටපිටාවේ කකුලෝ කී දෙනෙක් ඉන්නවද කියලා එයාලා ඈඩ් කරලා දාන්න. සිංහෙක් වගේ තනියම ඔයාගේ ගමනේ යන්න. Black Ants මෙන්න මේ වීඩියෝ එකත් ඔයාලට වටිනවා කියලා හිතනවනම් මේ වගේ එක තැන පල්ලෙන ඔයාගේ හොඳම යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඔයාගේ අත්දැකීම කමෙන්ට් කරන්න. ඒත් එක්කම ලයික් කරලා තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැම කෙනෙක්ටම ජය වේවා. මම සෝමශ්‍රී.